Crocodile shop. Crocodile farm. Crocodile ඔය දැක්කද යාව? නෑ බබා. එයා හදපු එකේ. කවුද ඉන්නේ? සීදේවි හැලෙයි. මේ බලන්න crocodiles. ඕ. සුමල්ලි. කැතයිද? එයාලා කනවද අපිව? වැටුනොත් මේ චූටියට නම් කන්න බැලුවේ ලොකු එක්කෙනා අපිව කයි. ඕ. Wow, crocodile. What a cute crocodile කෙනෙක් වගේ. මේවා ගෙදර අරයන්ද? Baby no. චූදම. එයා චූදන්නේ? ඒක චූබර වෙන්නේ නැති. මගේ අතීති දැම්මේ නැහැ. මේ අයියේ crocodile මම බඩ මිලුකුවේ. ඔයා crocodile ගේ බඩ මිරිකුවා නේද? එයාට චූබර වෙලා. ඊට පස්සේ මොනවද උනේ යාට? චූගියා. අක්කිගේ මතකත් චූ. අප්පච්චි දුන්නා විතරයි. කාගේ අතේද චූ දැම්මේ? අක්කිගේ. ඉතින් මේ චූ කොටික ඊයමම අචූ යන්නේ නැහැ. ඔයාගේ බඩ මිරිකලා බලන්නද? දෙන්න බෑ. අනේ මේ මෙතන එක්කෙනෙක් ඉන්නව හොඳද? ඊට පස්සේ මෙතන දෙන්නෙක් ඉන්නවා. මේ අපච්චි කොකඩයිද? ඈ? නම් අපච්චි crocodile ගේ තමයි. ඕ එයාගේ ඇස් එහෙමනේ. අපච්චි crocodile ඉන්නේ. ඉතින් මං හිතන්නේ මේ අපච්චි වෙන්නේ. එයාගේ බලන්න දත් එහෙම. කොකඩයිල් මස් කද්දිය විදෙන්නේ නැද්ද? නෑනේ. එයාගේ ෂාර්ප් ටීත් තියෙනවනේ බබා. ෂාර්ප් ටීත් දැක්කනේ. එයාට මස් කන්න පුළුවන්. එයා කන්නේ ඉතින් මස්නේ. සොමල්ලේ. යා එකක් ඕන්නෙම නැත්තේ. හෙල්ප් ඕනේ නැහැ මැනික. කියන්නේ යාලා හැදිලා ඉන්නේ යාලට තනියම සතෙක් විතින් අල්ලගෙන කන්න පුළුවන් වෙන්නනේ. එයා චූටි බලු පැට වුණත් අල්ලනවා. ඒගොල්ලෝ ඩේන්ජරස්. යාලා බය නැහැ. යාලා ට්‍රේන් වෙලා ඉන්නේ. හැබැයි රිස්කි. ඩේන්ජරස්. යාලා ට්‍රේන් වෙලා ඉන්නේ වට. යා කරන්න යන දේ බලන්න. හොඳද? යා දැක්කද crocodile ගේ උඩ නිදාගෙන ඉන්නවා. බය නැද්ද? බය නෑනේ. හරි රිස්කි. හැබැයි තියා නිදාගෙන ඉන්නේ එතන. දැක්කද යා? අම්මෝ බය දෙනවනේ.